ආයිබෝවන් සිට දෙනාටම ඉතිං කම්පැනීක ෂයාස් මිලදී ගනිද්දි කොටස් වෙනද පොලේදී අපි අනිවාරයෙන් බලන්න ඕනි දෙයක් තමයි මේ අපි මිලදී ගන්න කම්පනියක ප්‍රොෆිට් එකක් නැත්තම් ලාභයක් ලබන කම්පනි එකක්ද කියන එක. ඒ වගේම ලාභයක් ලබනවා කියලා විතරක් මදි. මේ ලාභය දිනපතාම earn කරන්න පුළුවන්ද කියන එක. මොකද පහුගිය කාලේ දිගටම ලාභ ලැබුවද සහ ඉදිරියට ලාභ ලබයිද කියන එක. මොකද ඇත්තම කියනවා නම් මේ අවුරුද්දේ ලාභ ලබනවා, ලබන අවුරුද්දේ පාඩු වෙනවා, ආයේ ලබන අවුරුද්දේ චුට්ටක් ලාභ ලබනවා. එහෙම බෑනේ කම්පැනියක් වෙච්චාම කන්ටිනියස්ලි අර විශේෂිතම අවස්ථාවක හැරුණකොට නැත්තම් හොඳට ප්‍රොෆිට් කරන කම්පැනි එකක් වෙන්න ඕනේ අපි සාමාන්‍යයෙන් ඉන්වෙස්ට් කරනවා නම්. මොකද අපේ සල්ලි අපිට සීමිත මුදල් ප්‍රමාණයක් නේ තියෙන්නේ. රයිට්. ඉතින් මේ ලාභදායීතාව බලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි කම්පැනි එකේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට් එක. එහෙම නැත්නම් ලාභ ප්‍රකාශය අපිට බලලා මේක ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මේ ලාභය සහ ලාභ පිළිබඳව කොහොමද බලන්නේ, කොහොමද කතා කරන්න කියලා සහ ඒකේ මූලිකාංග ටික අපි කතා කරා. ඉතින් අද වීඩියෝ එක ඒ වීඩියෝ එකේම දිගුවක් විදියට තමයි ගෙන එන්නේ. ඉතින් අපි කලින් කතා කළේ සරණ කාරණා ටිකක් මම ඒකේදී ඔයාලට කිව්වා. අනිවාර්යෙන් මේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට් එක බලද්දී ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ EPS එක earning per share. එහෙම නැත්නම් කොටසක ඉපයුම කියන කාරණාව බලන්න විතරයි. කලින් ක්වාටර් එකට වඩා, ඒ කියන්නේ කලින් කාර්තුවට වඩා මේ කාර්තුවේ මේ EPS එක වැඩි නම් කම්පැනි හොඳයි කියලා ටක් ගාලා shares buy කරනවා. EPS එක බැරිලා අඩු වෙලා තිබ්බොත් හරි නැත්නම් මයිනස් අගයක් වෙලා තිබ්බොත් හරි අපෝ කම්පැනි වැඩක් නැහැ, දැන් ලාභ ලබන්නේ නැහැ කියලා ටක් ගාලා විකුණනවා. ඉතින් ඇත්තටම මේ EPS එක දිහා විතරක් බලලා මේ තීරණය ගන්නවා කියන එක සම්පූර්ණ වැරදි. හරිද? ඉතින් ඒකින්ද ඒක හේතු කාරණා සහිතව ඔප්පු කරන්නත් එක්ක මම අද මේ වීඩියෝ එක කරන්නේ සහ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට් එකක් හරියට කොහොමද අපි රීඩ් කරන්නේ කියන කාරණාවත් ඔයාලට මෙතනදී දැනගන්න ලැබේ. ඒකින්ද මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. අපි වීඩියෝ එකට යමු. ඊට කලින් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට comment එකක් දාන්න, like එකක් දාන්න අමතක කරගන්න එපා. අපි එහෙනම් ගෙලින්ම වීඩියෝ එකට යමු. මේ කාරණා ටිකත් ඔළුවේ තියාගෙන. අතරම උදාහරණ මාර්ගයෙන් තමයි මම ඔයාලට මේ ටික පැහැදිලි කරලා දෙන්න යන්නේ. මම මේ උදාහරණයක් සඳහා භාවිතා කරනවා Allumex කියන ආයතනයේ latestම quarterly report එක. ඉතින් මම මේක කතා කරන්න කලින් මතක් කරන්න ඕනි මම මේකෙදි මේ සමාගමක buy කරන්න එහෙම නැත්නම් ඔයාලට sell කරන්න recommendation එකක් දෙන්න නෙමෙයි මේක අරමුණු කරන්නේ. එහෙම දෙයකට නෙමෙයි. මේකෙදි මම මේ reports භාවිතා කරලා ඔයාලට මේ profit and loss statement එකෙන් ඔයාලට සමහර වෙලාවට තේරුම් ගැනීමේ වැරදි අවස්ථා අවම කර ගැනීමට හරියටම කොහොමද මේක read කරන්න කියන කාරණාව කතා කරන්නත් තමයි මේක කතා කරන්නේ. ඒ නිසා වැරදියට වටහා ගන්න එපා. කම්පැනි එක හොඳයි කියනවත් නරකයි කියනවත් නෙමෙයි මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මෙතනදී මේ ටික විතරක් ගැන හැලකිලිමත් වෙන්න. අපි මේ උදාහරණ දෙකෙන් ගත්තොත් ඔයාලට පේනවා මේකේ මේ 2025 third quarter එක තමයි මේ තියෙන්නේ. එතකොට 24th නැත්නම් 24 අවුරුද්දේ third quarter එකට වඩා මේ quarter එකේ 3%ක revenue එක අඩු වෙලා තියෙනවා. එතකොට මේ මෙතන revenue එක කියලා කියන්නේ මෙයාලගේ main operations. මෙයාලගේ products, main products අලෙවි කිරීමෙන් ලබන ආදායම තමයි මේ දෙන්නේ. එතකොට මෙන්න මේ profit එක සාමාන්‍යයෙන් කම්පැනි හොඳට කරගෙන යනවා නම් චුට්ට වැඩි වෙනවා. හදිසි අවස්ථාවලදී අඩු වෙන්න පුළුවන්. එතකොට මේක ටිකක් sustainable income එකක්නේ. මේගොල්ලන්ගේ භාණ්ඩ හා සේවා අලෙවිය. ඔයාලා ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මෙතන EPS එක දිහා බලලා තමයි තීරණය ගන්න. දැන් බලන්න මෙතන බැලුවොත් 2.14ක EPS එක නැත්තම් කොටසක ඉපීමක් තියෙනවා 24 අවුරුද්දේ third quarter එකේ. නමුත් මේ අවුරුද්දට එද්දි මයිනස් එකක් තියෙන නැත්තම් loss එකක් තියෙන EPS එකක් earning per share loss එකක් තියෙන්නේ loss per share කියලා කියන්න පුළුවන්. එතකොට loss per share එක 7-8ක් වෙලා තියෙනවා. එතකොට ඔයාලට බැලුවල්මට පේන්නේ මේක බලපු ගමන් අම්මා මේ කම්පැනිය පට්ට විදිහට profit අඩු කරගෙන තියෙනවා. නැත්තම් loss ලබලා තියෙන්නේ දඩබඩ ගාලා මේ ටික විකුණලා දාන්න ඕනේ කියලා ඔන්න විකුණන්න යනවා. දැන් බලමු ඒ තීරණය හරියනවද වැරදිනවද කියලා. හරිද? දැන් ඔය තීරණයක් නේ ගන්න යන්නේ. ඔය තීරණය ගත්තා නම් හරිද වැරදිද කියන එකයි දැන් අපි කතා කරන්න යන්නේ. දැන් ඔයාලට පේනවා මේ ටික අපි කොහොම ඇවිල්ලා පහළට මෙන්න මෙතන. other income කියලා
ෆැක්ටර් එකක් තියෙනවා. මෙන්න other income කියන ෆැක්ටර් එක හැම ක්වාටර් එකේම හැම අවුරුද්දෙම එක හා සමානව ලැබෙන ඒවා නෙමෙයි. මේවා abnormal income විදිහට හඳුන්වන්නේ. මේ අවුරුද්දේ වැඩි වෙන්න පුළුවන්, ලබන අවුරුද්දේ අඩු වෙන්න පුළුවන්. ඔයාලට බැලුවටම පේනවා 24 third quarter එකේ තිබිලා තියෙනවා 14,62,574ක අද ඉන්කම් එකක්. නමුත් මේ අවුරුද්දට සාපේක්ෂව බැලුවම මේ ක්වාටර් එකේ ඒක 99%ක අඩුවීමක්. හරිද? එතකොට මෙන්න මේ අඩුවීම ඍජුවම බලපාලා තියෙනවා මේ EPS එක අඩු වෙන්න. ඒ වගේම තමයි මෙතන අද expenses කියන එක නම් මෙතනින් අයින් වෙලා තියෙනවා. එතකොට අපි බලමු ඇත්තටම මෙන්න මේ අද ඉන්කම් කියන එක. මෙතනදී මම මේක කියන්නේ මේ අද ඉන්කම් හින්දා මේක අඩු වෙනවා කියන එක නෙමෙයි. අපි මේක බැලිය යුත්තේ ඇයි කියන කාරණාව විතරක් ඔලුවට ගන්න. රයිට්? එතකොට මේ අද ඉන්කම් කියන්නේ මොනවද කියලා අපි ටිකක් බලමු. මේක තුන්වෙනි නෝට් එකේ තියෙනවා කියලා තමයි දාලා තියෙන්නේ. අපි තුන්වෙනි නෝට් එකට ගිහින් බලමු. මෙන්න තියෙනවා තුන්වෙනි නෝට් එක. මෙතන තියෙනවා during the period an insurance claim of 117 million relating to the business interruption was recognized under the income, while the related expenses of 27 million were recorded under the other expenses. Other expenses කියලා කියන්නේ මෙන්න මෙතන මේ related expense එක. ඒ වගේම මෙතන 117ක් මිලියන 117ක් ඇවිල්ලා තියෙන්නේ insurance claim එකකින්. ඒතොන් මේ insurance claim එකක් වගේ එකක් හැම ක්වාටර් එකේම හැම අවුරුද්දෙම එන්නේ නැහැ නේද? මේක එන්නේ බොහොම කලාතුරකින් ෆයිනෑන්ෂල් රිපෝට් එක. එතකොට මේ වගේ දෙයක් නිසා ඉන්කම් එක අඩු වැඩි වීම අපි ඇත්තටම නිග්ලෙක්ට් කරන්න ඕනේ. මොකද මේවා හැමදාම ඇති වෙන්නේ නැහැ. මේක වගේ දෙයක් ඇවිල්ලා කම්පැනි එකේ EPS එක එකපාරට වැඩි වුණා කියමුකෝ. ඒක එහෙමයි කියලා අපි කොටස් අරගත්තොත් වැරදි. ඒ වගේම තමයි මේ වගේ එක්ස්පෙන්ස් එකක් වැඩි වෙලා සාමාන්‍යයෙන් අපිට පුළුවන් ගිනි ගැනීමක් වෙන්න පුළුවන්. දැන් මේකෙත් වෙලා තින්නේ fire occurred at the company ඒකල facility. ඉතින් fire එකක් ඇති වෙලා තිබුණා. ඒක නිසා තමයි මේ insurance claim කළේ. ඉතින් මේවා හැමදාම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මෙන්න මේ වගේ දේවල් සලකලා බලද්දි අනිවාර්යෙන් අපි බලන්න ඕනේ මේ other income කියන කොටස තමයි මේකේ බලපෑම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයගලන්ට තේරෙනවා මේක දිහා බලලා එතන මේ කාරණාව හින්දා තමයි මෙතන EPS එක ගොඩක් අඩු වෙලා තියෙනවා කියලා අපිට බැලුවල්මට පේන්නේ. එතකොට මේක తాවකාලික සංසිද්ධියක්. తాවකාලික සංසිද්ධිය නිසා මේකට ඇති වෙන බලපෑම අපි මේක දිහා විතරක් බලලා තීරණය කළොත් ඔයගලන්ට තේරෙනවා ඇති ඒක මාර වැරදි. ඒක මතක තියාගන්න. මම මීට වඩා තවත් උදාහරණයකින් මේ කරුණ පැහැදිලි කරන්නම්. හරි, දෙවෙනි උදාහරණ විදිහට මම සිමෙන්ති කම්පැනි එකක් ගන්නවා. චුට්ටක් පරණ රිපෝට් එකක් මම ගන්නේ. මේක හොඳම උදාහරණයක් විදිහට මම දැකපු එකක් හින්දා තමයි මම මේක ගත්තේ. මේ වගේ ඒවා ඕන තරම් උදාහරණ වලට ගන්න පුළුවන්. ඉතින් මෙතනදිත් අපි බලමු මූලික වශයෙන් රෙවෙනියු එක ගත්තොත් රෙවෙනියු එක වැඩි වෙලා තියෙනවා 146කින් කලින් ක්වාටර් එකට සාපේක්ෂව. අපි කෙලිම EPS එකට આવත් EPS එක නම් කලින් ක්වාටර් එකට වඩා මේ ක්වාටර් එකේ අඩු වෙලා තියෙනවා. සෑහෙන අඩුවීමක් මයිනස් අගයක් තමයි EPS එක පෙන්නන්නේ. ඉතින් අපි මෙතනදී උපකල්පනය ගැන කරොත් නැත්නම් අපි හිතුවොත් මේක මේම සෙනාරියෝ එකක්. අපි හිතමුකෝ මේක EPS එක මයිනස් නොවි 100ට සාමාන්‍ය රුපියල් 4ක විතර EPS එකක් පින්නවා කියලා. එතකොට ඔයාලට බැලුවට පේන්නේ මේ කම්පැනි පට්ට නියමයි. එහෙනම් මම ෂෙයා බයි කරාට කමක් නැහැ කියලා පොඩි ක්ලූ එකක් ඕගලන්ට එන්න පුළුවන්. මේක රුපියල් 4ක් වෙලා වගේ තිබ්බනම්. හරි. අපි එහෙම මේක රුපියල් 4ක් කියලා හිතාගෙන මේක නිකන් කතා කරගෙන යන්කෝ. බලමු. දැන් මෙතන මේ ටික ඔක්කොම තියෙනවා. ගොස් ප්‍රොෆිට් එක තියෙනවා. එතකොට අද ඉන්කම් තියෙනවා. අද ඉන්කමුත් මම කියවනේ හැමදාම එකම අද ඉන්කම් එක එන්නේ නැහැ කියලා. එතකොට අපි ඒව ගැන පොඩ්ඩක් රෙකග්නයිස් කරන්න ඕනේ. මෙතනදි මම ඔයාලට කියන්න කියන්නේ මෙන්න මෙතන බලන්න මෙතන ආදායමක් තියෙනවා 4,71,788ක. ඒක කලින් අවුරුද්දේ තිබිලා නැහැ. මේ අවුරුද්දේ තියෙනවා. මේ ආදායම අනිවාර්යෙන් EPS එකට බලපානවා කියන එක ඔයා දන්නවා. නමුත් බලමු අපි මොකද්ද මේ ආදායම කියලා. Profit on disposal of vessel. එතකොට මේක සිමෙන්ති විකුණන කම්පැනි එකක්. මෙතන වෙසෙල් එකක් විකුණලා තියෙනවා. ඒ කියන්නේ නැවක් හෝ ඒ වගේ දෙයක් විකුණලා තියෙනවා. එතකොට සිමෙන්ති කම්පැනි එකක් වෙසෙල් එකක් විකුණලා ලාභයක් ලැබුවොත් ඒක හැවිලා හැමදාම මේ කම්පැනි නැව විකුණන්නේ නැහැ නේ. මේ සමහරට බොහොම කලාතුරකින් තමයි මේ වගේ පාවිච්චි කරපු භාණ්ඩයක් විකුණලා ලාභයක් ගන්න. මොකද පාවිච්චි කරපු භාණ්ඩයක් වික්කොත් ෂෙයාත් අඩු කරලා ගොඩක් වෙලාවට අපිට ගත්තු මිලට විකුණන්නත් බෑ. ඉතින් මෙතනදී ගත්තු මිලට වඩා වැඩි මිලකට විකුණලා තමයි මේ ලාභය රියලයිස් කරගෙන තියෙන්නේ. මෙන්න මේක ඊටාම ඇබ්නෝමල්. මොකද හැම අවුරුද්දකම හැම ක්වාටර් එකම මේ වගේ ඒවා එන්නේ නැහැ. බොහොම කලාතුරකින් එන්නේ. එතකොට මේ වගේ එකක බලපෑම මේ EPS එකට එනවා. අපි හිතුවොත් බැරි වෙලාවත් මේක රුපියල් 4ක් වෙලා තිබිලා අපි මේක ගන්න හිතුවොත් එකපාරට මෙතන විතරක් බලලා ඔයාලට පේනවා ඇති මේ නැවක් විකිණීම වගේ දේවල් බලපාලා මේ EPS එක වැඩි වුණා නම් හැම මේක ලබන ක්වාටර් එකෙත් මේ විදිහටම වෙන්නේ නැහැ.
හරි එතකොට ඔයා ගත්ත තීරණේ වැරදි කියලා තේරෙන්නේ ඒ වෙනකොට. ඒක නිසා අනිවාර්යෙන් මේ profit and loss statement එක බලද්දී අනිවාර්යෙන් මේ හැම component එකකම වෙනස බලන්න මේ components ඇති වෙලා තියෙන්නේ කොහොමද? මොකද්ද මේ ආදායම? කොහොමද මේ ආදායම වෙලා තියෙන්නේ? මොකද්ද මේ වියදම? කොහොමද මේ වියදම ඇති වෙලා තියෙන්නේ කියන කාරණාව profit and loss එකත් බලන ගමන්ම අර notes වලත් බලන්න මේක අනිවාර්යෙන් වැදගත්. මොනවද වෙලා තියෙන්නේ කියන එක අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් නොබලා අඩු ගන්න P&L එකවත් බලන්න නැතුව ෂෙයා ගන්නවා කියන්නේ කායෙන්වත් අහලා මම දැකලා තියෙනවා ගොඩක් වෙලාට Facebook group වල හෙට ගන්න ඕනේ shares මොනවද කියලා කට්ටියන් අහනවා. ඉතින් එයාටත් පුළුවන් එයාට ඕන shares ටික විකුණ ගන්න ඒගොල්ලන්ගේ shares ටික විකුණ ගන්න ඕන නම් ගෙලින්ම දානවා මේ අවශ්‍ය අය හොඳයි ගන්න කියලා. ඉතින් අපේ කට්ටිය ගන්නවා අරගොල්ලෝ shares ටික පොඩ්ඩක් වැඩි මිලට විකුණ ගන්නවා. ඒ නිසා කායෙන්වත් අහන්නවත් නෙමෙයි කාගෙන්වත් කාගේවත් මත යැපෙනවට නෙමෙයි අපි දැනගන්න ඕනේ මේක හරියට කරනවා නම් හරියට කරන්න. මොකද අපේ සල්ලි අපේ මුදල් අපිට අනවශ්‍ය විදිහට මුදල් නැහැනේ. බොහොම සීමිත මුදල් තියෙන්නේ. ඒ හින්දා මෙන්න මේ කාරණා ටික අනිවාර්යෙන් බලන්න. හරි දැන් ඔයාලට ඇත්තටම තේරෙනවද මේ profit and loss statement එකක් රීඩ් කරන විදිහ මේකෙදී අවසන් කාරණාව. එහෙම නැත්නම් ලාභය, ශුද්ධ ලාභය ගැන විතරක් බලලා නැත්නම් EPS එක දිහා විතරක් බලලා අපිට තීරණ ගන්න බෑ කියන කාරණාව ඔයාලට දැන් පැහැදිලිව තේරෙනවා ඇති. අපි මීටත් වඩා ගැඹුරින් මේ ගැන සාකච්ඡා කරමු පස්සේ වීඩියෝ එකකදී. නමුත් මේ දැනුම ඔයාලට ලැබෙන දැනුම මේ වෙලාවේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් අදට ගිහින් එන්නම්. එහෙනම් ආයේ අපි වීඩියෝ එකකින් හම්බ වෙමු මේ වගේම හරවත් වීඩියෝ එකකින්. එතකන් සියලු දෙනාටම ආයුබෝවන්.